ඉතින් ස්ටුඩියෝ සීතලලා ආලෝක සමග හදලා කියන පද වදින්න ඒ කාලේ ඔළුවටම වදින්න නිකාය අර නිකාය මේ නිකාය නමින් කැලිවලට බෙදිලා බුද්ධ ශාසනේ බඩගෝස්තරේ කරගෙන සීල ව්‍යාපාර දාන ව්‍යාපාර කරලා සල්ලි මොහොයන කහකඩ බමුණන්ට භික්ෂු හැඳුනුම් පතක් ලැබුණට උඹට පිට්‍රෝ වෙනවට බුද්ධ ශාසනය රකීත භික්ෂු හැඳුනුම් පත අරගෙන පලි බෞද්ධ විශ්වවිද්‍යාලවලින් එළියට එන්නේ අර උත්තමයෝද උපාධි නංගුනාමය අරහත් උපාධියද කියපල්ලා බලන්න සරියුත් හිමිගේ මුගලන් හිමිගේ ආනන්ද හිමිගේ භික්ෂු හැඳුනුම් පත අංක කියපල්ලා බලන්න සුනීත සෝපාක කිය භික්ෂු මේ ශාසනය කන්නේ හැඳුනුම් පත්කාගෙන අරනිකායට මෙනිකායට ලියපදිංචි වෙච්ච කහකඩ බමුණම්ම තමයි උඹලව බය කරලා උන්ගේ වාසියට හිතලු හදගෙන අත්තම මත කියනවා අහලා බලපිය උන්ගෙන් ආස්වාදය කුමක්ද ආදීනව කුමක්ද නිස්සරණය කුමක්ද කියලා උන් දන්නේ නෑ උන් කරන්නේ උන්ව එහෙම විමසන එවුන්ව උන්ගේ ප්‍රශ්න කරන උන්ව බුද්ධ ශාසනය විනාශ කරන උන් කියලා හම්බඩු ගහලා පන්සලේ දොර විමසන එකලද මහානපාන එකයි එහෙම කරලා මාරයාව පන්සලේ පදින්දි කරගන්න එකයි දැන් ඇති රවටුනා නැගිට පල්ලා කාකද යම් විමස පල්ලා කලන මිතුරන් සොයාගෙන ඉලා කලන මිතුරන් ඇසු කරපල්ලා සසර තැගෙන මග නවතන ක්‍රම අහගෙන ඉලා මේ ශාසනය සම්පූර්ණම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මතයි ඒ බුදුවදන කළුගල් වැලි කඩොල් සිමෙන්ති ගොඩනැගිලි පන්සල් බුදු පිළිම නෙමෙයි බුද්ධ ශාසනය කල්යාණ මිත්‍රයන්ම පමණයි බුද්ධ ශාසනය කල්යාණ මිත්‍රයන්ම පමණයි බුද්ධ ශාසනය කල්යාණ මිත්‍රයන් අතේ බුද්ධ ශාසනය එයයි බුදුවදන නිකාය බේද කුඩු කරලා බුද්ධ නිකායට පන පොවලා කල්යාණ මිත්‍රයන් අතට පත් කරමු මේ චක්කර එයයි බුද්ධ